Hi everyone. අද මම මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ ඔයාගේම CV එක ඔයාම කොහොමද රිවිව් කරගන්න කියලා. ඒතර ඔයාගේම CV එක හරියට කීවර්ඩ්ස් තියෙනවද? ඔයා දාන ඔය ඇප්ලයි කරන ජොබ් එකට රෙලෙවන්ට්ද නැද්ද? ATS ස්කෝර් එක කොහොමද කියන එක රෆ් අයිඩියා එකක් ගන්න ඔයාට හොඳම ටූල් එක තමයි Claude කියලා කියන්නේ. ඒතර Claude එකේ ඔයා prompt එකක් use කරලා මේ දේ ඔයාට කරගන්න පුළුවන්. මම සාම්පල් එකක් ඔයාට රන් කරලා පෙන්නන්නම්. ඔයාට මේ විදියට ඔයාගේ CV එක සහ job description එක input කරලා ඔයාට review එකක් ගන්නට පුළුවන්. මම මේ ලියපු prompt එක ඔයාට explain කරන්න. CV review request. Act as an expert recruiter who review 200 reviews. CV review කරන provide current CV මම ඔයාට provide කරන CV එක and target job description එක. Please perform hypercritical CV review into below sections. එතකොට අපි sections 4ක් යටතේ අපේ CV එක review කරනවා. පළවෙනි එක තමයි ATC score එක සහ compatibility එක. keywords අපේ තියෙනවද? CV එක rate කරන්න 1 to 100. How well it matches with the target job. දෙවෙනි එක තමයි අපේ strengths and weaknesses. අපේ strengths තියෙනවද? අපේ CV එකට අදාළව ගැලපෙන job description එකට match වෙන විදියට. ඊළඟට අපේ immediately rewrite කරන්න ඕන section තියෙනවද? weaknesses තියෙනවද? then bullet point optimization මගේ මොනවා හරි issues තියෙනවා නම් ඒ ටික ඊළඟට red flags තියෙනවා නම් ඒවා identify කරන්න formatting වල issues තියෙනවා. අපි මේ CV එක run කරමු මේ prompt එක run කරමු. මේකෙදී input දෙකක් ඉල්ලනවා. ඔයාගේ CV එක ඔයා input කරන්නට ඕනේ. ඊළඟට job description එක ඔයා input කරන්න ඕනේ. right එයා අහනවා CV එක input කරලා නැහැ job description එක input කරලා නැහැ මම ඒ දෙක input කරගන්නවා මේ sample CV එකක් මම input කරගන්නේ ඒ CV එකට අදාළව job description එකත් මම input කරගන්නවා sample job description එක කරගෙන ඒකත් input කරගන්නවා එතකොට ඔයා මෙන්න මේ දෙක CV එක සහ job description එක input කරලා ඔයා enter කරන්න ඒතර මේ Claude එකේ free version එකක් ඕන කෙනෙක්ට account එකක් හදලා මේක run කරගන්න පුළුවන් ජේන් ස්මිත්ගේ CV එක මේ ස්ට්‍රයිප් එකේ digital marketing manager කියන job description එක ගත්තා as a sample. එතකොට එයා ATS score එක දෙනවා මොනවද තියෙන අඩුපාඩු එයා දෙනවා critical missing keywords ටික අපිට අවශ්‍ය ටික දෙනවා. ඒ keywords ටික අනුව ඔයා ලියන්නට අවශ්‍යයි. ඊට පස්සේ strength ටික දෙනවා මොනවද ඔයාගේ තියෙන strength ටික. ඊළඟට ඔයාගේ තියෙන weaknesses ටික එයා ඔක්කොම ටික දෙනවා. ඊළඟට bullets ඔයා ලියන්න ඕනේ කොහොමද ඔයා quantifiable results ටික include කරන්නේ ඔගේ issues තියෙනවනේ ඒ ටික මේව කරනවා ඊළඟ red flags ටික දෙනවා මොනවා හරි ප්‍රශ්න තියෙනවා මේ විදිහට ඔයාගේ CV එක සම්පූර්ණ 360 review එකක් ඔයාට කරගන්න පුළුවන් එයා ඊට පස්සේ අපේ තියෙන errors ටිකත් අපිට mention කරනවා මේ විදිහට ඔයාට මේ ATS score එක up to 75 or 80 above ගන්න විදිහට keywords include කරලා ඒ particular job එකට ගැලපෙන විදිහට ඔයාගේ CV එක optimize කරගන්න පුළුවන්. ඉතින් මේ prompt එක ඔයාට අවශ්‍ය නම් පල්ලෙහාන් CV check කියලා කමෙන්ට් කරන්න මම මේ prompt එක ඔයාගේ inbox එකට එවන්නම්. Thank you very much.